මේ අමුත් එකම ගියාම මේ පොංගල් බත එහෙම දුන්නද කාටවත් එහෙම කෑවද නැතිනම් දැන් ජනාධිපතිතුමාගේ ක්‍රමවේදයට අනුව නාගදීපේ සිල් ගන්නත් බෑ යාපනයට පොංගල් සමරන්න දකුණට එන්නත් බෑ. ඒක තමයි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය. ඉතින් අද ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න අර වෛරය පතුරවමින් මේ රටේ දේශපාලන පක්ෂ කෙරෙහි සහ ආයතන වගේම සභාපතිවරු සහ නිලධාරී කෙරෙහි පතුරපු වෛරය හා සමානව දැන් ඔවුන් වෛරයක් උත්පාදනය කරන හදනවා මේ රටේ ජාතීන් අතර. ඒ හින්දා ඒ ජනාධිපතිතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉතින් අතිගරු ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. තවදුරටත් ওই දේශපාලනේ වළංගු නැහැ. ඉතින් ජනාධිපතිතුමාට යාපනයේ ගිහිල්ලා කියන දෙයක් ඇත්තෙම නැත්තම් අඩුම ගානේ දමිළ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන වැඩ පිළිවෙලක්වත් හදලා දුන්නොත් හොඳයි. වගේ මේ තිස්ස විහාරයේ සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට ක්‍රියා කරන විදිය ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඔබතුමාලා කරන මෙහෙම පෞද්ගලික කාලේ ওই වගේ ගැටුමක් ආවම රාජපක්ෂ මාර්ශය කියන්නේ අර ජාතිවාදී මොනක් අහුණත් ඇති ඒ වගේ දේවල් වලට කරගහගෙන කියපු જાතියක් කට්ටියක් නේ. මේ වගේ මේ රජයේ ක්‍රියාත්මක වෙන්නේ බලනවා මොකද මධ්‍යස්ථ මොකද ඇත්ත මේ වෙන්නේ දී මොකද? රාජපක්ෂ දේශපාලනය ඇතුලේ හෝ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ දේශපාලනය ඇතුලේ ජාතිවාදයක් නැහැ. හැබැයි අපි හරිදේ වෙනුවෙන් පෙනී හිටියා. ඒ හරිදේ විහාරස්ථානයක් වෙනුවෙන්ද, කෝවිලක් වෙනුවෙන්ද, කතෝලික දේවස්ථානයක් වෙනුවෙන්ද, එහෙමත් නැත්නම් ඉස්ලාම් දේවස්ථානයක් වෙනුවෙන්ද කියන කාරණේ අදාළ වුණේ නැහැ. මඩු මෑණියන්ගේ ප්‍රතිමාව LTT ක්‍රස්තවාදීන් උස්සන් යනකොට දැන් අපේ ආණ්ඩුව තමයි ඒ යුද්ධය අවසන් කරලා මඩු මාතාව නැවත වතාවක් වඩම්මලා මේ මඩු මංගල්‍ය කරන්න පුළුවන් තැනට හදලා දුන්නේ. ඒ වගේ තමයි මුලතිව්වල කෝවිලට මේ රටේ ඕනෑම කෙනෙක්ට මුලතිව්වල කාලි කෝවිලට ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් ආකාරයට නිදහස හදලා දුන්නේ. හැබැයි ඉතින් සමහරුන්ගේ දේශපාලනය තමයි අනිකට චෝදනා කරමින් මේ රටේ සැබෑ ප්‍රශ්නේ යට ගහන එක. දැන් ඔය ස්වාමින් වහන්සේලා අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරානේ. දැන් බුදු පිළිමේ වැඩෙන්නේ පොලිසිය නිලධාරීන්. දෙවෙනි වතාවට. එමණයි පොලිසිය නිලධාරීත් වැඩි වෙන්න බෑ. දැන් එකවරාවක් කිව්වා බුදු පිළිම වහන්සේ වැඩමුවා කියලා ආරක්ෂාවට. ආරක්ෂාවට පොලිසියට වැඩම බුදු පිළිම වහන්සේ නැවත වතාවක් විහාරස්ථානට වැඩමුවේ කවුද? පොලිසියන්නේ. මුතු කුඩේකුත් ඉහලගෙන බෙහෙවිසිට ගහලා. දැන් හාමුදුරුවන්ට එක නීතියක් පොලිසියට තව නීතියක්. එහෙම බැලුවොත්. ඒ වගේම තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පස් කැපුවා. ගිහිල්ලා වනාන්තරයක් සුද්ධ කරා. අඩු ගානේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට පැමිණිල්ලක්වත් දාලා තියෙනවද? එහෙම නැත්නම් භූවිද්‍යායකෙන් පැමිණිල්ලක් දාලා තියෙනවද? නැහැ. හැයි ඒකට මාලිමාව සම්බන්ධ නිසා. හැබැයි ඒක අත්අඩංගුවට ගත්තනම් සමහර විට මේ වෙනකොට ඒ නිලධාරීන්ව එක්කෝ වැඩ තහනම් කළා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරා නම් ඒ අයට එක්කෝ ඒ අයට ස්ථාන මාරුවීමක් ලබා දීලා. ඉතින් අපි ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉටු කරගන්න අවශ්‍ය න්‍යාය පත්‍රයක ඉන්න බවක් පේනවා. ඒ සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වගේම මේ රටේ ආගමික නායකින් කතෝලික වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. ඒ ආගමික නායකයින් විවේචනය කරමින් මිනිසුන් ආගම කෙරෙහි ඇති විශ්වාසයෙන් ඈත් කරන්නත් උත්සාහ කිරීමක් අපි දකිනවා. මොකද ජීවිපීගේ න්‍යාය පත්‍රය ආගමක් දහමක් නැති වෙන්න එක පුළුවන්. හැබැයි ඉතින් අපි මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ. සංස්කෘතිය ආරක්ෂා කරගෙන මේ රටේ අනන්‍යතාවයක් දෙක අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙම කරන්න බැරි වෙන ආණ්ඩුව එක පැත්තකින් මහා සංඝරත්නයට එක පැත්තකින් කෙනෙහිලිකම් කරනවා. අනිත් පැත්තෙන් විවේචනය කරනවා. තවත් පැත්තකින් වෙන මාලිමාවේ ආයත නැති නීතියක් ක්‍රියාත්මක කරලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ ආණ්ඩුව ටිකක් දෙන්න වැඩ ටිකක් කරනවා දැන් ඊපෙරේ දැක්කා ගුවන් පාරක් කරනවා මේ කොළඹවට දැනින්න දෙයක් කරනවා නේ නගර කොළඹ නගරාධිපතියයි විමර්ශකයි වාන්තකේ මොකට ඒ විවෘත කරනවා දැක්කා. පිටින් දෙවෙනකොට කොළඹ බස් ස්ටෑන්ඩ් ඇත්තට බලුවා ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ බලුවා දැනන දෙයක් කරලා නැහැ නිකන් පොඩට නායකවරුන්ක් විතරක් හදලා තියෙන දෙයක් කරලා තියෙන බලුවා. ඕක හොඳටම දැනෙනවා මේ කට්ටිය පාලම් පටන් ගන්නකොට කිව්ව වොයිස් කට් එක බලුවා. හොඳටම දැනෙනවා. පාලම විවෘත කරන්න ගියේ කොහොමද කියලා එයාට හිතා ගන්න බැරි වෙන විදිහටම දැනෙන්න ඒ අය විසින්ම ඔව ගැන කලින් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඉතින් කවුරු හරි කමක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 13 පටන් ගත්ත වැඩ යහපාලන ආණ්ඩුවනුත් නවත්තලා කොවිඩ් වලින් නතර වෙලා ආර්ථික අර්බුදේ නිසා නතර වෙලා අවුරුදු 10ක් 12ක් හරි ගිහිල්ලා කිමින් හිමින් ඇවිල්ලා වැඩ අවසන් වීම ගැන අපි සතුටු වෙනවා. ඒක නගරාධිපතිතුමිය අමාත්‍යතුමන්ලා මේ හැමෝම ගිහිල්ලා විවෘත කිරීම ගැන සතුටු වෙනවා. මොකද කලින් ඒ අය අපිට විවේචනය කරන්න අපි මේ එක එක ඒවා විවෘත කරන්න යනවා කියලා. හැබැයි එහෙම විවේචනය කරපු අය දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පටන් ගත්ත සංවර්ධනය හරියි කියලා අනුමත කරන ගමන් ඒ විවෘත කරන එක ගැන මම සතුටු වෙනවා. ඔබතුමා බේරලා ඉන්නේ මොකක් හරි නීති පද්ධතියේ තියෙන
මම අද වෙනකම් බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොරබින 18 ගේනකම්. ඩුබායි වල මැරියට් හෝටලේ ගේනකම්. ඒ වගේම තමයි ලැම්බෝගිනි ටික ගේනකම්. ඉතින් ආණ්ඩුව එදා අපිට අසීමිත බොරු කියලා. ඔවුන් විසින්ම කියලා බොරු පැමිණිලි දාලා. බොරු යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටුවේ සභාපති ලේකම්වරයා විදිහට හිටියේ කවුද? දැන් ඉන්නේ පොලිසිය ඇමතිවරයා. ඉතින් එයා එකතු වෙලා. ඒතර යහපාලන ආණ්ඩුව වෙලාවේ CID හිටියේ කවුද? දැන් ඉන්නේ CID ගේ ප්‍රධානියා. පාස්කුද ප්‍රහාරයේ සාක්කි නැත්තම් පාස්කුද ප්‍රහාරයේ වක්කීම් හැංගුවේ කවුද? දැන් ඉන්නේ CID ගේ ප්‍රධාන නිලධාරියෙක්. ඔහු දේශපාලන වේදිකාවෙන් ගාලා පත් කරා. හැබැයි මේ අය පත් කළා තමන්ගේ දේශපාලන වේදිකාවේ ගොඩනගපු තර්කයක් නීතිපතිවරයා හමුවේ ඔප්පු කරන්න උත්සාහ කරනවා. බොරු සාක්ෂි හදලා. එතනින් එහාට නීතිපතිවරයාට හෝ අධිකරණ පද්ධතියට ආණ්ඩු පොලිසිය සහ ආණ්ඩුව මැදිහත් වෙලා කොච්චර බොරු සාක්ෂි ඉදිරිපත් කරත් බොරු කට උත්තර දැම්මත් බොරු විස්තර කිව්වත් පවත්නා නීති අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනම ආණ්ඩුව තමන්ගේ සුපුරුදු දේශපාලනීකරණය පටන් ගන්නවා. අපි දැක්කා පහුගිය කාලේ ගරු විනිශ්චයකාරවරුන්ගේ ස්ථාන මාරුම ලබා දීපු ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි දැන් උත්සාහ කරනවා. ඉතින් නීතිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුවත් බය කරලා Tamanට ඕනේ දේ කරගන්න. දැන් මේ ආණ්ඩු උත්සාහය දේශපාලඥයා බය කරලා කරන්න උත්සාහ කරා එක වෙලාවක. නිලධාරී බය කරලා කරන්න උත්සාහ කරා තවත් වෙලාවක. දැන් උත්සාහ කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බය කරලා Tamanට ඕනේ දේ කරගන්න. ඉතින් මට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රටේ අධිකරණ පද්ධතිය නීතිපති දෙපාර්තමේන්තුවත් මේ ආණ්ඩුවේ මර්ධනයට යට වෙන්නේ නැහැ. 6 වසරේ පොතේ ලින්ක් එක බැලුවද නැද්ද කියන කාරණයට වඩා පන්ති පහම කළා 6 වෙනි වසරේදී ෆේල් වුණා. පන්ති පහ පාස් 6 වසර ෆේල්. ඒ හින්දා ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා ඔය ලින්ක් දාන්න කලින් පොඩ්ඩ ඔබලා බලන්න. එහෙම නැත්නම් වක්කීම් බාර ගන්න. ඊට පස්සේ අපෙන් බැලුවද නැද්ද කියලා අහලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පන්ති පහ පාස් වුණාට වැඩක් නැහැ. ගරු අගමැතිතුමිය 6 වෙනි වසරේ ෆේල් වුණා. ඒ හින්දා 6 වසරේ ඉඳන් පාස් වෙන්න පුළුවන් විදිහට මේ අධ්‍යාපන ක්‍රමය හදලා දෙන්න. එහෙම තමයි. ඔය පොඩි ආණ්ඩුවට පොඩි ගතියක් තියෙනවා. මොකද දේශපාලඥයෝ හැංගිලානේ. දැන් ගල්ලංගුරු සම්බන්ධිනුත් අනිවාර්යෙන් නිලධාරීන් ඇතුළට යයි. එහෙමනේ මේ ආණ්ඩුව කරන්නේ. දේශපාලඥයෝ හොඳයි මේ ආණ්ඩුවේ. හැබැයි පහුගිය ආණ්ඩුවේ දැන් කෙලිරම්බුක්කල් ඇමතිවරයා වෙලාවේ බාල බෙහෙත් ගෙනාවා කියලා චෝදනාව ලැබුවේ ඇමතිවරයා. හැබැයි මේ ආණ්ඩුවේ බාල බෙහෙත් ගෙනල්ලා ජීවිත දෙකක් අහිමි වුණා. අද වෙනකන් ඒ ගැන ආණ්ඩුවේ කිසිම සද්දයක් නැහැ. ඒ ගැන කතා කරන්නේත් නැහැ. හැබැයි ඒකේ චෝදනාව නිලධාරීන්ට. අධ්‍යාපන ක්ෂේත්‍රෙත් එහෙමයි. අන්තිම නිලධාරී වැරදි දේශපාලඥයෝ හරි. දැන් යම් කිසි කෙනෙක් බීලා ගියාද නැද්ද කියලා මම දන්නේ නැහැ. කියලා රියානතුරක් වුණා. අන්තිමට වැරදිකාරය වෙලා තියෙන්නේ පොලිසිය වයිසි මාත්‍යා. වැඩසටහනක් කළා ස්ථාන මාරුවකුත් හම්බෙලා. පොලිසියේ නිලධාරිය කියලා ගංජා හේනක් ඇල්ලුවා. වැඩතහනම් වල හිරෙත් ගියා. ඉතින් මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව අනිත් සියලු දෙනාම වැරදි. මේ 159 දෙනායි ජනාධිපතිවරයාත් එක්ක 160 දෙනා විතරමයි මේ රටේ හරි දේ කරනවා කියලා තමයි එයාගේ මානසිකත්වයේ තියෙන්නේ. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා තමන් ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවට තමන් දීපු බලාපොරොත්තු සහ ඒ පොරොන්දු ඉටු කරන්නත් ඔබතුමාලා කටයුතු කරුවොත් හොඳයි. මේ කෙනෙක්ට ඇඟිල්ල දික් කළා තමන්ගේ හොරකම් අපි දැක්කනේ ගල්ලංගුරු ටෙන්ඩරේ ආපු විදිය දැන් ආමුදාවේ කැම දීපු විදිය දවසට කෝටි මාසෙට කෝටි 10ක් පාඩුව ආණ්ඩුවට. හැබැයි ඒ පාඩු ගැන හොයන්න මේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. ඒව ටෙන්ඩර් දීලා. හැබැයි ජනාධිපතිවරයාගේ තමයි මේ අමාත්‍යාංශය වෙන කාගේවත් නෙවෙයිනේ. ඒතර කන්ටේනර් 323 මම දැක්ක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා 8000 කෙලියට දාන්න තියෙනවා කියලා. ඉතින් මේවටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තම් මේ පහුගිය ආණ්ඩුව වලට බැන බැන අර පිප්පොකට් න්‍යාය නම් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්න එපා.